හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අද සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට GS Plus. ඉතින් අද උදේ මේ එළියට වැස්සේ කොහෙවත් යන්න කියලා නෙමෙයි අද යන්නේ කෙලින්ම පොඩි වැඩකට. ඒ කියන්නේ පොළට යන්නේ. අද වයිෆ් නෑ. අද මම තනියෙන් පොළට යන්නේ. කොල්ලා තනියෙන් අද පොළට යනවා. සතිය බඩු ගන්න කියලා ඉතින් එළවලු ගන්න තමයි විශේෂයෙන්ම පොළට යන්නේ සතියට. අද පොළ පැත්තට යන්න තමයි දැන් කල්පනා කරේ උදේම ටිකක් පොඩි වීඩියෝ දාගෙන. මොකද මිනවංගොඩ පොලේ පොඩි විශේෂ ස්ථානයක් තියෙනවා. විශේෂ තැනක්. එතනින් අපි මම එළවලු ගන්නේ. මේ විශේෂ තැනක් කියලා කිව්වට මේ අමුතුම තැනක් කියලා නෙමෙයි. එතන මේ පොඩ්ඩක් බිස්නස් එක යන විදිය වෙනස්. ඒ කියන්නේ එළවලු විකුණන විදිය වෙනස්. වෙන තැන් වල වගේ 250 100ට ගණන් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කිලෝ එක එහෙම යන්නේ. ගන්න එළවලු ගන්න තමයි ගානක් කියන්නේ. ඒක ඔයාලට මම එතෙන්ටම ගිහිල්ලා පෙන්නන්නම්. බලමු වැඩි රස්සිය අදුවන්න එකම තැනින් එළවලු ටික ගත්තා. වැඩේ ඉවරයි. ගෙදර. ඉතින් තමයි කාලෙත් ඉතුරු. ඒකෙන් හින්දා ලේසි. මම ඔයාලට පෙන්නන්නම්. මොකද අනිත් තැන් වලට වඩා පොඩ්ඩක් වෙනස්. ගානෙත් පොඩි සාධාරණතාවයක් තියෙනවා. ඕකේ. එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. තවද යටියක් උදේම යන්න ඕනේ නැත්තම් මොකද කට්ටිය වැඩි වෙනවා. වැඩි වුණොත් ඉතින් පොර කකා ඉන්න තමයි වෙන්නේ. උදේම යන තරමට හොඳයි. එහෙනම් අපි එතෙන්ට යමු. ඕකේ එහෙනම් මම පොළට ආවා. දැන් ඇවිල්ලා බැලලා ඉන්නේ. බලමු මේ පොළොවට ගිහිල්ලා මම ආවේ දැන් කට්ටිය නම් දන්නේ නැති බෙලක් අය යන අය මේ මම ආවේ විනෝගොඩ කනත්ත පාරක. මේ තැනට එන්න පුළුවන් ළඟ විනෝගොඩ කනත්ත පාරකෙන් තියෙන පාරේ ඇවිල්ලි ඉවරලා නැවතුණා. මෙතෙන්ට ළඟයි තාම නෑ වගේ අද ඇවිල්ලා වඩු. තාම නෑ. උදේ වැඩි පොඩ්ඩක් බලමු ඉතින්. අද පොඩ්ඩක් ඉතින් මේ වීඩියෝ කරන්නත් කියලා පොඩ්ඩක් එලි පාන්දර ආව වැඩි. පාන්දර කියන්නේ පාන්දර නෙමෙයි. උදේ වැඩි මම වෙන්දට එන්නේ 8 පහ වෙලා. අද පොඩ්ඩක් 7යි ගාන විතර ආවේ. තාම නෑ අද ලෝරි ඇවිල්ලා. අපි කලින් ආවොත් ඒකත් නෑ. ඉතින් පොඩ්ඩක් ඉඳගත්තා අපි. ඉතින් ඉඳ ගන්න දන්නකුත් නෑ පොඩ්ඩක් ඉඳගත්තා. ආල පෙන්නන්නම් ඉස්සරහේ තියෙන තැන තාම කට්ටිය එනක දැන්ටමත් ඇවිල්ලා ඉන්නේ. හරි ලෝරි ආවා. ලොරි ආවා ඉන්නකො මම පෙන්නන්න. හරි ලොරි ආවා දැන්. හරි ලොරි ඇවිල්ලා තියෙන්නේ. දැන් ලොරි ටික බෑවට පස්සේ පුළුවන් වැඩේ දැන් අපි එහෙනම් එළවලු ටික බාලා කරලා ඔක්කොම කරනාට පස්සේ මේ වැඩේ පටන් ගත්ත ගමන් මේ වීඩියෝ පාරක් දාමු. මම මොකද තැනක් ගිහලා අල්ල ගන්න ඕනේ නැත්තම් මට තැනන්න. ඊට පස්සේ මට ෆෑන්ලා බලන් ඉන්න වෙනවා. එළවලු ටික මම කරනවා. දැන් පට් ගාලා කට්ටිය වැඩේට ලෑස්ති වෙනවා. එළවලු ටික මේ පැත්තෙන් බානවා. එළවලු දැන් දෙක බාන ගමන් තියෙනවා. ඕකේ නම් දැන් වැඩේ පටන් ගන්න තියෙන වැඩේ යනවා. මම යන ගමන් වල විස්තරේ කියන්නම්. කතා කර වැඩේ ගන්න ඕනද නැත්නම් මම වලට පස්සේ වොයිස් කට් එක හරි දෙන්නම් ඈ. ඕකේ දැන් වැඩේ පටන් ගන්න තියෙනවා. ඕකේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන යන්නේ නිකන් වෙනස්ම විදිය සීන් එකක්. තනිකර නිකන් එළවලු සේල් එකකට ආවා වගේ තමයි ඉතින්. මම කියන්නම් වැඩේ කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවනේ මේ එළවලු ජාති ගොඩක් තියෙනවා කියලා. මෙයා කොනක ඉඳන් එළවලු දාන්න පටන් ගන්නවා. එතකොට අපිට ඕන එළවලු තියෙනවා නම් ඕනි කියන්න පුළුවන්. එපා නම් එපා කියන්න පුළුවන්. අවශ්‍ය එළවලු ගන්න ගන්නවා. අපි තමයි එළවලු ගන්න ගන්න ඕනේ. විශ්වාසයෙන්ම තාවුණු වෙනකුත් යනවා මෙතන. අපි හිතමු ගෝවා කියලා. ගෝවා දාගෙන යනකොට ගෝවා ඕනයි කියලා ඉල්ල ගන්නවා. එපා කියලා නවත්ත ගන්නවා. ඒ විදිහට වටයක් ගිහිල්ලා ඊළඟ වෙන එළවලුවකින් ආයෙ පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමන්ට ඕන එළවලු ගන්න ඒ කියන්නේ 6ක් නම් 6ක් 7ක් නම් 7ක් කීම අරගෙන ඉවරලා 10ක් ගන්නවා 10ක් ඊළඟට අරගෙන ඉවරලා තමන්ට එළවලු ප්‍රමාණය ඇතිනම් ඊට පස්සේ ඒක තමන් ගත්ත එළවලු ගාන කීරුවලා ඒකට මුදල් ගෙවලා ඉතින් ඔයාලට පේන විදිහෙන් බීලුවත් ආලෝක කරගෙන ඉතින් ලස්සනට වැඩි යනවා. තමන්ට සතියට අවශ්‍ය එළවලු ප්‍රමාණය උපරිමයෙන්ම තමන්ට ගන්න පුළුවන්. වම්බරේපා. ඔයාලට පැහැදිලි වෙන්න ඇති මම කියන්නේ මම නම් මෙතන තෝරගත්ත ඉතින් මගේ විලාවක් ඉතුරු වෙනවා. ඒ වුණාට මම ගෙවන මුදලටත් ඔය සාධාරණ කිස්ට වෙනවා කියලා මට ඉගෙන මෙලවලු ගන්නවා. මිනවගොඩවට ඉන්න අයටත් මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන ළඟයි කෙලින්ම මිනවගොඩ අවට ඉන්න අය දන්නවා මේ මිනවගොඩ කනත්ත පාරෙන් ඇවිල්ලි ඉවරලා එතන බයික් පාක් එක නවත්තලා ඉවරලා පොඩ්ඩක් මීටර් 20ක් විතර ආවම මෙතන තියෙන තැන
මෙතන කොහොම බිස්නස් එක 12 විතර වෙනකොට ඔක්කොම එළවලු ටිකක් දීලා ඉවරයි. කට්ටියත් ගෙදර යාලත් ගෙදර යනවා. අපිත් ගෙදර යනවා නිදාසේ. තව දෙයක් මෙතන මේ විතර වික්ක කියලා ඉවරලා මේ තැලිච්ච පොඩි වෙච්ච එළවලු නෑ. හොඳ එළවලු තියෙන්නේ. යාල තැල්ල පොඩි වෙලා තියෙනවා වෙනම අයින් කරනවා. මෙතන යාලා මෙතන ගත්තාම හොඳ අවංකතාවයක් තියෙනවා ඒගොල්ලන්ගේ. හරියට. ඔයාලට බලා ගන්න පුළුවන් පොර කන්නේ කරන්න නැතුව ලස්සනට වැඩේ යනවා මෙතන පිළිවෙලට. රස්තිය දුක් වෙන්නේ තමන්ට ඕන විදියට තමන්ගේ එළවලු ටික හම්බෙනවා. මට ලුණු මලුයි මේ බෝංචි දෙන්නේ ඇති. වෙන දෙන්න. මේ බෝංචි. බෝංචි නේ බෝ. මාළි දමල තියෙනවා. ඇති ඇති. යාට ගියා කිස්සුවද මාළි? අය. අය තව ටිකක් දුන්නා මාළි ගෙදර යන්නේ. තව ටිකක්. අයක් ඇති මම විතරයි. මම නම් එළවලු අරන් ඉවරයි. සල්ලි ගෙවුවා දැන් ගියා. එළවලු ගත්තා. ගේමක් දීලා එළවලු ටික ගත්තා. ලුණු ටික මම අතින් අරගත්තා ලුණු සුදු ලුණු. අයියන 3-5 බඩු ටික ගන්න. පැත්තට එනවා මයින් එකට. හැමදාම ගන්න තැනක් තියෙනවා. ඒ අංකල් ළඟට යන්නේ. එන්න පේනවා නිකන්. මේ ලුණු එකකුත් දාන්න ඕනේ ලුණු එක. රෝල ටිකකුත් ගත්තා. අවසනක් තියෙනවා එතනින් පොඩ්ඩක් රෝල. හරි ගලද මිලයි ගරෝල. බලමු මෙතනින්. ඕකේ එහෙනම් ඔක්කොම අරගෙන ඉවරයි. විනාඩි 30ක් විතර ටයිම් ගත්තා මට ගියේ. එළවලු ගත්තා කිලෝ 8ක් ගත්තා 1300යි බෝංචිත් එක්ක. බෝංචි කෑව. ගෝවා ඔය ටිකත් එක්ක. ඉතින් ගෙදර යන්න කියලා තමයි තියෙන්නේ. දැන් ගන්න තියෙනවා සර් 3-5 ගත්තා. කරවලක් ගත්තා. ඔක්කොටම 3000ක්වත් ගියේ නෑ. එන්දට නම් කොහොමද 3000-4000ක් විතර යනවා. එළවලු වලට වැඩි ගාණක් යනවා. දැන් ඉතින් වැඩේ ෂේප් යන්න කියලා. යන්නේ මගේ වණ්ඩියේ තියෙනවා. දුප්පතාගේ වණ්ඩියේ. මගේ ඉතින් ඇත්තට හැමදේටම මේ ගාම්බියා වලටවක් ඉන්නේ මේ මගේ බයික් එක. එළවලු ටික තිබ්බත් නින් දැන් මම එනකොට තනියෙන් එන දවසට මම ගන්නවා මේ මගේ බෑග් පැක් එක අරන් එනවා. ප්ලේසි පිටේ එල්ලගෙන ගියා කියලා. ටික පැක් කරගෙන ගෙදර යන්න තමයි. මේක තියලා මෙතනින් මේක ඇරලා අපි ලෝලු මල්ලක් දාගමු ඇතුළට. එතකොට ලේසි. අයිත් ඒ ටැංකිය උඩින් තියාගත්තා. ගියා. ඕකේ එහෙනම් දැන් පොල්ට ගියා. ගිහිල්ලා බඩු කුට්ටු ටික ගත්තා ඔක්කොම. එළවලු ගත්තා 3-5 ගත්තා. තව ලුණු සුදු ලුණු ටික අරවල ටික ඔක්කොම ගත්තා. දැන් ඉතින් අපි පේනව නෙමෙයි එළවලු එහෙම අතින් කටින් එල්ලන් ඉන්නේ දැන් තියෙන ඉතින් ගණන් හදලා බලමු මේ කීයක් ගිහිල්ලාද කියලා බලමු. පොඩි ෆෝන් එකක් තියන් ඉන්නවා කෝකටත් ලොකු ෆෝන් වගේ පොඩි ෆෝන් එක අමතක කරන්න බෑ. වැඩේටත් උන කැලලි අරගෙන කැල්කියුලේටර් ආලවරු එළවලු වලට 1300යි 1300යි ඊට ලුණු සුදු ලුණු වලට ගිහිල්ලා තියෙනවා. එතකොට 350යි 350යි. ඒක කරෝල ගත්ත තැන් දෙකකින් කරෝල වලට යනවා එක තැනකට ගියා 550. ඔව් එතන දෙකක් ජාහි දෙකක් ගත්තා. එතන 550ක් කැටුණා. 550යි. තව තැනකින් ගත්තා කරලා එතකොට එතනට 250ක් ගියා. 250යි. කරෝල තුනත් එක්ක. එතකොට තව ගත්තා අයි 3-5 ලුණු ටික ගත්තා නේ. එක 280යි. එතකොට එතකොට ඔක්කොම ගාන වෙනවද දන්නේ නැහැ. 2730යි. 2730න් ගේම ගැහුවා.
රුපියල් 3000ක් අතින් අරන් ආවා. ඊතුරුයි ලොකුම ලාභයෙන් ඉතින් මෙතන අර එළවලු කේස් එකෙන් තමයි. එළවලු ගත්තා, බෝංචි ගත්තා, ගෝවා ගත්තා. ಜಾති 8ක් ගත්තා. ඔක්කොම කිලෝ 8යි. මේකත් එක්ක ඉතින් කිලෝ 8ක් 1300කට පාඩුවක් වෙන්නේ නැහැ කියලා මම කාලෙත් ඉතුරුයි. ඔක්කොම අලුත් බඩුවල් දැක්ක බාන්ලා ඉඳන් මම මේව කරා. අර අතන මේ වීඩියෝ කරන එළවලු ගන්න වෙලාවෙ නම් කතා ගන්න දුන්නේ නැහැ. ඉතින් කතා කරාම වැඩේ ගන්න ගියා නම් මට තිබ්බ හදපතෙත් එක්ක කට්ටියකින් ගුටි කන්න වෙනවා. දැන් ඉතින් ඒකේ ඉඳන් මම ගෙදර ගිහිල්ලා දැන් වීඩියෝ කරනවා. වීඩියෝ එක වොයිස් කරලි වරලා දාලා ඔයාලට දාන්න. එහෙනම් ඔයාලට අද වීඩියෝ එකක් ගෙනාවා. අද කොහෙවත් ට්‍රැවල් පාරක් නෙමෙයි. අද ඉතින් පොලේ ගියාම ඒක දැන් පේනවා දැන් එළවලු එහෙම කටින් එල්ලගෙන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.